බ්‍රෂ් කරනවා. ඔන්න බලන්න මම බ්‍රෂ් කරන එකට කවුද අවධානය දෙන්නේ අතු ගන්න එපාද? බ්‍රෂ් කරන්න එපාද? මෙන්න බලන්න මම නානා. නූනු අතු ගන්නවා. නූනු නානා අතු ගන්නවා. චාචු කෙල්ල අතු ගන්නවා. අතු ගාලා තියෙන්නේ මේ අම්මා. මම ඉතින් ආයේ මේගොල්ලන් කන්න දෙන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් එතන සුද්ධ පවිත්‍ර කරලා තමයි කන්න දෙන්නේ. පූසෝ කියලා ඉතින් ආවට ගියාට පූසන්න දෙන්න බෑනේ. පූසුන්වත් මගේ ළමයි. හරි තව දවස් දෙකකින් අපිට අවුරුදු. අපි එහෙම සිතනවා. අපි කොහොම හරි තියෙන විදිහට කාලා බීලා ඉඳි. අදටත් ඉතින් කොච්චර දෝ මැද පෙරදිග ජීවත් වෙන මිනිස්සු බයෙන් ජීවත් වෙනවා. අවුරුදු දවස් වලට මොනවා වෙයිද කියලා. ඔව්. මේ දවස්වල මේ ලෝකේ වැඩි හරියක් ඉන්නේ උන්මන්තකයින්. උන්ට පිස්සු ඇතිලා. ඔව්. ඉතින් ඕක තමයි ඉතින් වැඩේ. පිස්සොත් එක්ක බෑ කියන්නේ නිකන්ද? ඔව්. රාජ්‍යවල වල ප්‍රධානීන් ඔක්කොම පිස්සු ඇදිච්චේව. මේ දවස්වල ලංකාවට නම් ඕන්න කිව්වා ඔන්න ජල බීතිකාව ඇතිරෙනවා. ඒකට පූසන්ටයි ගෘහ ආශ්‍රිතව ඇදෙන සතුන්ට ජල බීතිකාව විදින්න කියලා. ඔය දැන් ඔය යුද්ධ පවතින රටවල ජනාධිපතිවරුන්ට ජල බීතිකාව බිලලාද දන්නේ නැහැ නේද? මම නෙගෙන උන්ට පිස්සු පණු රෝගේ නෑ පිස්සු යුද රෝගේ. යුද්ධේනේ කරන්නේ නේද පිස්සු යුද රෝගේ ඇතිලා. ඒකට එහෙම විදින්නේ නැතක් නැත්නම් මන් දන්නේ. ඔයගොල්ලොත් කවුරුත් එකඟ වෙයි මං කියන දෙයට. මොකද මේ යනකොට තව ටික දවසකින් අපේ රටේ ඔය කරන්ට් එකයි ඔය පෙට්‍රෝලිය ඔක්කොම හැම දෙයකටම බලපානවානේ. මොකද අපේ රට කියන්නේ හැමදේම ඩිපෙන්ඩ් වෙන්නේ පිට රටවල් වලින් එන දේවල් අරා. අපේ රටේ කිසිම දෙයක් නිෂ්පාදනය වෙන්නේ නැහනේ. නිෂ්පාදනයේ බිඳුවයි. ඉතින් ඕම යනකොට අපේ පූෂන්ට කන්න නැතු යනවා. අපි නම් ඔය තියෙන බත් එකක් විල පරිප්පු ටිකක් හරි කයිනේ. පරිප්පු මාරු විදිහට ගණන් ගිහිල්ලා අප්පා. පරිප්පු නම් මේ දවස්වල ගණන් අපිට පරිප්පුත් නැති හෝටලයකින් තමයි කන්න වෙන්නේ මේ යනකොට. මම කියන්නේ අපි තියෙන දෙයක් මොන හරි එකක් එක්ක කයි මේ අපේ පූසන්න තමයි වැඩේ. මූදු යන්නේ නැහැ ගියයි මාළු ගණන් කියයි කැට් ෆුඩ් නැහැ ගියයි. ඊට පස්සේ මේගොල්ලෝ මේ මම කියන්නේ මේගොල්ලෝ උද්ඝෝෂණය කරන්න ඕනේ මේගොල්ලෝ යුද්ධ ප්‍රකාශ කරන්න ඕනේ. මොකද කියන්නේ මුළු ලෝකෙම ඉන්න පූසු ටිකයි බල්ලෝ ටිකයි එකතු වෙලා යුද්ධ ප්‍රකාශ කරන්න හරි ඔය යුද්ධයට විරුද්ධව. යුද්ධ කරන්නේ උන්ට. මොන මලිලාවක්ද මේක? නැන්ද? අපේ පාඩුවේ මෙන්න මේ පුංචි දූපතට වෙලා අපි ඉන්නවා. අපිට ඒකින්වත් ඉන්න නැහැ. එක්කෝ අපිට එනවා ගම් වතුරක් එක්ක සුලි කුණාටුවක් එනවා. එහෙම නැත්නම් අනුන්ගේ රටක පවතින යුද්ධයක් ඒකත් අපිට බලපානවා. එන පූසම්මෙන් කොහොම ගියත් අන්තිමට යුද්ධේ තියෙන්නේ මැද පෙරදිග නෙමෙයි යුද්ධේ තියෙන්නේ අපේ රටේ. ඔව්. බලන්න අපේ රටේ තමයි හොඳොන්න මිසයිල් පාස් වෙන්නේ. ඔව් තව ඊටනින්ද අලුත් අවි ආයුධත් ඔක්කොම එළියට බයිනවා. මොනවාද ඒවා? පුළුවන් නම් කියන්නකො. උද්ඝෝෂණය අපිට යුද්ධ එපා නේද? අපිට යුද්ධ එපා ළමයි වැටලා නේද? කො ළමයි නෙන්න නුන්නන එන්න